ඇයි ළමයි මෙතන මූල නොසොයා කියලා කිව්වේ? උත්තරයක් දෙන්න නැත ලැබ්ද. අපි හැමතිස්සෙම ගණිතේ මොකද්ද කරන්නේ? ඇයි ළමයි මෙතන මූල නොසොයා කියලා කිව්වේ? කාට හරි කියන්න පුළුවන්? උත්තරයක් දෙන්න නැත ලැබ්ද. ඉතින් දෙයියනේ මූල නොසොයා කිය මූල හෙව්වොත් වැඩක් නෑනේ. මූල හෙව්වොත් මොකටද විවේචකයා? මූල හෙව්වොත් මූල දෙක දන්නවනේ. දැන් ඔන්න වර්ගිත සමීකරණයක මූල දෙකක් එනවා 2යි 3යි. ඉතින් දැන් මේක දිහා බලලා කියන්න පුළුවන් තාත්විකයි ප්‍රබින්නයි කියලා. ආයි මොකටද විවේචකයා? දැන් ඔන්න අපිට වර්ගිත සමීකරණයක මූල හෙව්වාම එනවා අවින මූල 5යි මූල 5යි. මූල තාත්වික සමපාත. ආයි විවේචකයක් ඕනේ නෑනේ. හොඳට තේරුම් ගන්න ළමයි දැන් අපි මේක කතා කරේ අපි හැමතිස්සෙම ගණිතේ මොකද්ද කරන්නේ? ලේසිකම, කෙටිකම හොයාගන්න එක නෙවෙයි. එතකොට දැන් අපිට වර්ගජ සමීකරණයක මූල හොයන වැඩේ කරන්න පුළුවන්. එහෙම හොයන්නේ නැතුව පොඩ්ඩක් මූල මොන වගේද කියලා බලන්න ක්‍රමයක් නේ. ඒතර අපිට මූල හොයන්නේ නැතුව අපිට පොඩ්ඩක් b වර්ග ඍණ 4ac ගේ ලකුණ බලලා අදහසක් ගන්න පුළුවන්. ආ මූල දෙක තාත්විකයි ප්‍රබින්නයි. එහෙම නැත්නම් මූල දෙක තාත්විකයි සමපාත. එහෙම නැත්නම් මේකේ මූල අතාත්විකයි. කියලා පොඩි අදහසක් ගන්න පුළුවන්. ඒක ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මූල හොයන්න ඕනේ. මූල හෙව්වොත් මේකෙන් වැඩක් නෑ අපි. ඒතර මූල දිහා බලලා කියන්න පුළුවන්. ඒකයි මෙතන මූල නොසොයා කියලා කිව්වේ. හරිද? කතන්දරේ පැහැදිලි අත උස්සන්නේ.